ආජන්ටිනාව ගෝල් එකක් ගැහුවා ඒ වගේම ස්පාඤ්ඤත් ගෝල් ගහලා ෆයිනල් ආවා ඒ අතරවාරෙදී ලංකාවේ මුදල් අමාත්‍යාංශයත් ගැහුවා සුපිරිම ගෝල් එකක්. ඒ ගැන වැඩි කවුරුත් කතා කරෙත් නැහැ. අපි හිතුවා අපි මේ ගැන කතා කරන්න ඕන කියලා. ඒ තමයි ජනවාරි මාසේ ඉඳලා මැයි මාස වෙනකන් පළවෙනි මාස පහ ගත්තට පස්සේ ලංකාවේ අයවැය අතිරික්තයක් වාර්තා කරලා තියෙනවා. පොඩ්ඩයි ඉන්න මොකද්ද මේ අයවැය අතිරික්තයක් කියලා කියන්නේ? ප්‍රාථමික ශේෂය අතිරික්තයක්ද කියලා ඕගොල්ලෝ එකපාරට ඔළුව නිකන් කන්ෆියුස් වෙලා යනවා වගේ වෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. අපි පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙන්නේ ලංකාවේ හැමදාම අයියෝ ආදායමට වඩා වියදම වැඩි. ඒ නිසා අයවැය පරතරයක් තමයි තියෙන්නේ කියලා තමයි හිතාගෙන හිටියේ. මතකයිනේ එහෙම කිව්වට පස්සේ අර කට්ටියක් හිටියා මොඩර්න් මොනටරි තියරිස්ට් සෙට් එකක් හිටියේ. ඒගොල්ලෝ අයව ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් සල්ලි අච්චු ගහලා ඒව කරන්න පුළුවන් කියලා. අයවැය පරතරේ පියවන්න පුළුවන් වගේ කට්ටිය එහෙම කතන්දර කිව්වා. කොහොම වුණත් ජනවාරි ඉඳලා මැයි මාසේ වෙනකම් ලංකාවේ හිතන්න පුළුවන්ද? ආදායම වැඩි වියදමට වඩා අපි අයවැය අතිරික්තයක් වාර්තා කරලා තියෙනවා. පළවෙනි මාස පහ විතරයි. හැබැයි කොච්චරද? ආසන්න වශයෙන් රුපියල් බිලියන 200ක්. රුපියල් බිලියන 200ක් හරියටම කියනවා නම් බිලියන 197කට ආසන්න ප්‍රමාණයක් අපි අයවැය අතිරික්තයක් වාර්තා කරලා තියෙනවා. මේක පටලව ගන්න එපා. මේක ප්‍රාථමික ශේෂය නෙවෙයි. ප්‍රාථමික ශේෂය කියලා කියන්නේ ආදායම තියෙනවා වියදම තියෙනවා. හැබැයි අපි මුළු වියදමම ගන්න නැහැ. වියදමේ අපි අර ණයවල ගෙවන්න තියෙන පොලි කොටස අයින් කරනවා. ණයවල පොලිය හැර ඉතුරු වියදම් ටික ගත්තට පස්සේ අන්න ඒ වියදම් ටික ප්‍රමාණවත්ද ආදායමට කියලා තමයි ප්‍රාථමික ශේෂය කියලා කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම ධනාගයක් වෙන්න ඕනේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල එකඟතාවයත් එක්ක ඉතින් යනවා ලංකාව නිතරම ප්‍රාථමික ශේෂය හොඳටම කරගෙන ගියා. ගිය අවුරුද්දෙත් ගත්තට පස්සේ ප්‍රාථමික ශේෂය ඉතා ඉහළ අගයක් තිබුණා. 2.3ක් තමයි අර දලදේශ නිෂ්පාදනයට සාපේක්ෂව එක තියෙන්න ඕන. නමුත් ලංකාවේ ඊට වඩා වැඩි අගයක් තිබුණා. ඒකත් එක්ක තමයි අර කිව්වේ භාණ්ඩාගාරේ උතුරල යන්න සල්ලි තියෙනවා කියලා. දැන් මෙතන මේ අයවැය පරතරය කියලා කියන්නේ ප්‍රාථමික ශේෂය නෙවෙයි මුළු ණය ගෙවීමේ වියදනුත් ඇතුළත්ව ආදායමයි වියදම අතර පරතරය ගත්තට පස්සේ අනිවාර්යෙන්ම අපේ තියෙනවා අතිරික්තයක් දල වශයෙන් කිව්වා වගේ බිලියන 197ක. මේක ඉතින් නරක තත්ත්වයක් නෙවෙයි හොඳ තත්ත්වයක්. හැබැයි ඉතින් දැන් කලබල වෙලා ඔක්කොටම කලින් ගිහිල්ලා අර සන්තෝෂි වැඩිකමට විහිළුවට කියනවා වගේ කිරිබත් හදන්න එහෙම පොල් කිරි හාලුයි එකපාරට කාලා ගිහිල්ලා ලිප උඩ වාඩි වෙන්න යන්න එපා. මොකද තව මාස 7ක් යන්න තියෙනවා මේ ඇවිල්ලා අවුරුද්දේ පළවෙනි මාස 5 ඇතුළතද විතරයි. ඉතින් ඉතිරි මාසවලදී මේක හොඳ පැත්තට හැරෙන්නත් පුළුවන් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්නත් පුළුවන්. දෙයනේ කියලා අපි ප්‍රාර්ථනාවේ එහෙම දෙයක් නොවෙන්න කියලා. ඉතින් බලන්න අවශ්‍යයි කොහොමද මේ වගේ අයවැය අතිරික්තයක් අපි ලබා ගත්තේ කියලා. මේකෙදි මූලික වශයෙන්ම අපේ ආදායම පැත්තෙන් 30%කින් ආසන්න වශයෙන් වැඩි වෙලා තියෙනවා රජයේ ආදායම සහ අපිට ලැබෙන ප්‍රධාන කියන්නේ revenue and grants ගත්තොත් එහෙම දල වශයෙන් 30%කින් 30.4කින් ඇත්තටම වැඩි වෙලා තියෙනවා. දැන් මේ පාර දල වශයෙන් අපේ අයවැය අතිරික්තය බිලියන 197ක් තිබුණට ගිය අවුරුද්දේ ගත්තොත් එහෙම පළවෙනි මාස පහ ගත්තොත් 2025 පළවෙනි මාස පහ ගත්තොත් එහෙම ඇත්තටම අපේ තිබුණේ අයවැය හිඟයක් දල වශයෙන් බිලියන 236ක අයවැය හිඟයක් තිබුණේ. ඒ කියන්නේ අපේ වියදම වැඩි ආදායමට වඩා බිලියන 36කින් ගිය අවුරුද්දේ පළවෙනි මාස පහ ගත්තට පස්සේ 2025. හැබැයි 2026 පළවෙනි මාස පහ ගත්තට පස්සේ අපේ ආදායම වැඩි වියදමට වඩා දල වශයෙන් බිලියන 197කින්. මේ ආදායම මේ කොහොමද ඉතින් මේ අයවැය පරතරයක් නැතුව අයවැය අතිරික්තයක් ආවේ? අයවැය අතිරික්තයක් වචනත් පැටලෙනවා. මොකද පුරුදු නැහැ අපිට අයවැය අතිරික්තයක් කියලා නිතරම අයවැය හිඟයක් කියලා තමයි පුරුදු. ඉතින් අයවැය අතිරික්තයක් අපිට වැඩිපුරම ආවේ තොරතුරු බැලුවට පස්සේ අපේ ආදායම සහ ප්‍රධාන දල වශයෙන් වැඩි වෙලා තියෙනවා 30.6කින් දල වශයෙන් ගත්තොත් එහෙම රුපියල් බිලියන 2540ක් දක්වා වැඩි වෙලා තියෙනවා අපේ ආදායම සහ ප්‍රධාන මූලික වශයෙන්. ඒ වගේම අමතක කරන්න හොඳ නැහැ අපේ ප්‍රාථමික ශේෂය ගිය අවුරුද්දේ පළවෙනි මාස 5ට සාපේක්ෂව 50%කින් වැඩි වෙලා තියෙනවා. කිසිම කතාවක් නැහැ නිකන් ලෝස් නැතුව කෙලින්ම 50%කින් දලදේශ නිෂ්පාදනයට සාපේක්ෂව ප්‍රාථමික ශේෂය 50%ක් කියලා නෙවෙයි මේ කියන්නේ. ගිය අවුරුද්දේ ප්‍රාථමික ශේෂයට සාපේක්ෂව මේ අවුරුද්දේ පළවෙනි මාස 5 ප්‍රාථමික ශේෂය ගිය අවුරුද්දේ පළවෙනි මාස 5ට සාපේක්ෂව 50%කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා.